ඒත් වයසත් එක්ක ඩිම්බ මෝරණ බව මම අහලා තියෙනවා. එග් ෆ්‍රීසිං විතරක් නෙමෙයි ස්පර්ම් ෆ්‍රීසිං. ඒක දැන් ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. හැබැයි ඔයාගේ ඇඟේ තියෙන හොඳම ඩිම්බ, හොඳ කාලේ තියෙන ඩිම්බ, ඒවා අරගෙන අපිට ෆ්‍රීස් කරන්න පුළුවන්. අනන්‍යතාවය, රැකෙන විදිහට සුරක්ෂිතතාවය, ඒ වගේම රහස්‍යභාවය, ඒ ඔක්කොම රැකෙන විදිහට අපිට ඒ එග් ෆ්‍රීසිං එක කරන්න පුළුවන්. ලංකාවේ කොයි වගේ කොස්ට් එකක් යනවද? මේ ක්‍රම දෙක හැරෙන්නට තවත් මොන වගේ උසස් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේදයන් තියෙනවද? අති නවීන පහසුකම් සහිතව ඒ හැම අංග උපාංගයන්ගින්ම ඒක සමන්විතයි. ඒ වගේ තැනක් ඔබ තෝරා ගන්න අත්‍යවශ්‍යයි. ආයුබෝවන්, සුබ දවසක්. දරුවන් නොමැතිකම කාන්තාවකගේ අවාසනාවක්ද? එහෙම නැත්නම් ඒක ඇයගේ වරදක්ද? දරුවන් නොමැතිකම හේතුවෙන් සමාජයේ වරදකාරී බව හැඟෙන ඒ ඇය වෙනුවෙන්, ඒ වගේම දෙමව්පියන් වීමට සිහින දකින ඔබ වෙනුවෙන් තමයි අද දවසේදී මේ කතා බහ අලුතින් පටන් ගන්න සූදානම් වෙන්නේ. දරු සිහින සැබෑ කිරීම සඳහාම වෙන්වුණු දිවයිනේ විශිෂ්ටතම වෛද්‍ය මඩුල්ලක් ඉන්න, ඒ වගේම අති නවීන වෛද්‍ය තාක්ෂණික අංගෝපාංග වලින් සමන්විත වුණු සම්පූර්ණ රෝහල් පහසුකම් වලින් සපිරි ඒ මීගමුව නවලෝක රෝහලේ සාපල්‍යතා හා IVF ඒකක භාර ප්‍රධානී වෛද්‍ය අනෝමා ලියනගේ මහත්මිය ඔන්න අද දවසේදීත් මාත් සමග මේ කතා බහට එක් වෙලා ඉන්න ඔබතුමියව බොහොම ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා වැඩසටහනට. ඉතින් අද දවසේදීත් අපි කතා කරන්න සූදානම් වෙනවා ඔබට අවශ්‍ය කරන මේ දරුපල සිහින සැබෑ කර ගැනීම සඳහා ඔබට මඟ කියන අලුත් කාරණාවක් සම්බන්ධයෙන්. ඉතින් සමාජයේ තියෙන මේ මදසරු භාවය පිළිබඳව තියෙන අවදුර්මතයන් දුරලලා අපි නිවැරදි වෛද්‍ය කරුණු කාරණා ඔස්සේ, නිවැරදි ප්‍රතිකාර ඔස්සේ කොහොමද ඔබ ඒ දරු සිහින සැබෑ කරගන්නේ කියලා කතා කරමු. වෛද්‍යතුමිය, මේ මට අද හිතුණ කතා කරන්න මාතෘකාවක් කරගන්න. මොකද හැමදාමත් මම මතක් කරනවා වගේ අපිට ඔබතුමියත් සමග මම කතා බහ යෙදෙන අතරවාරයේදීත් අපිට Messenger සහ WhatsApp මාර්ගයෙන් බොහෝමයක් ගැටලු එකතු වෙලා තියෙනවා අපේ මේ සමාජ මාධ්‍යයෙන්. ඉතින් ඇත්තටම මේ කරුණු වලින් මට ආපු තවත් අලුත් මාතෘකාවක් තමයි අපි දන්නවා එක එක විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ මේ සඳහා පිළිතුරු හොයන පිරිස ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම කතා කරන්න ඕන දෙයක් තමයි මේ ඩිම්බ සංරක්ෂණය. නැත්තම් එග් ෆ්‍රීසිං කියන එක. ඒ වගේම තවත් විවිධ වෛද්‍ය ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් මට ලැබුණු විශේෂ මැසෙන්ජර් පණිවිඩයකින් තමයි මට හිතුනේ අපි ඒ ගැන කතා කරමු කියලා. අපි මුලින්ම මැසෙන්ජර් පණිවිඩය දිහා හැරිලා බලමු. පණිවිඩය වෙන්නේ මේ ආකාරයෙන්: මට වයස අවුරුදු 34යි. අපිට තවම දරුවෙක් නැහැ. දැන් ගැටලුව මගේ සැමියා වසර 2ක් සඳහා රැකියාවකට විදේශගත වෙන්න සූදානම් වෙනවා. ඔහු නැවත පැමිණි පසු දරුවෙකු හදන්න අපේ අදහසක් තියෙනවා. ඒත් වයසත් එක්ක ඩිම්බ මෝරණ බව මම අහලා තියෙනවා. ඒ වෙනුවෙන් එග් ෆ්‍රීසිං තාක්ෂණය ගැන අපි දෙන්නගෙම උනන්දුවක් තියෙනවා. මගේ වයසත් එක්ක මෙවැනි තාක්ෂණික සහයෝගයක් මගින් අනාගතයේදී ලැබෙන දරුවාගේ නිරෝගීභාවය සහ මෙහි සාර්ථකත්වය ගැන දැනගන්න කැමතියි කියලා. මම හිතන්නේ ගොඩක් තවත් යුවලකට තියෙන ගැටලුවක් තමයි ඔවුන් විවාහ වුණායින් පස්සේ සැමියා එක්ක විදේශගත වෙනවා, නැත්නම් බිරිඳට සිදුවෙන විදේශගත වෙන්න, ඒ වගේ ගෘහ සේවය වෙන්න පුළුවන්, ඒ වගේ එක එක සාමාන්‍ය සමාජ මට්ටම් අනුව. ඉතින් එතකොට මේ දෙදෙනාගේ දුරස් වීමක් වෙනවා, කාලය දුරස් වෙනවා. ඉතින් ඒත් එක්ක කාලයත් එක්ක ගැටලු ඇති වෙන්න පුළුවන්. එතකොට අර කියනවා වගේ ඩිම්බ මෝරණ වගේ සමාජ මතයන් තියෙනවා. එතකොට මේ එග් ෆ්‍රීසිං කියන තාක්ෂණික ක්‍රමවේදය තියෙනවා කියලා කියනවා. එතකොට වෛද්‍යතුමිය මොකක්ද මේ එග් ෆ්‍රීසිං කියන තාක්ෂණික ක්‍රමවේදය? ඔව්. මුලින්ම කියන්න ඕනේ එග් ෆ්‍රීසිං විතරක් නෙමෙයි ස්පර්ම් ෆ්‍රීසිං. ඒක දැන් ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඒකට මූලික හේතුව තමයි අපි එග් ෆ්‍රීසිං ගැන කිව්වොත් හේතුව ඇවිල්ලි ඉවරලා ගොඩක් අය මම එදත් කිව්වේ ස්ටඩීස් වලට පිටරට යනවා. එහෙම නැත්නම් තව මොනා හරි දෙයකට ඒගොල්ලෝ දරුවෝ හදාගන්න එක කල් දානවා. ඒ වගේම අපි ගොඩක් වෙලාවට ස්ටඩීස් වලට යද්දී මේක දැන් හරිම ට්‍රෙන්ඩ් එකක් වේගෙන එන්නේ.
හේතුව තමයි අර අපි කිව්වා වගේ අවුරුදු 25න් 20න් වගේ මේගොල්ලෝ රට යනවා. යන්නේ උසස් අධ්‍යාපනය වෙනුවෙන්. එතකොට ඒගොල්ලෝ ආපහු නැවත එද්දී ඒගොල්ලෝ එක්ක උසස් අධ්‍යාපනයේට එහෙම නැත්නම් අවුරුදු 5ක විතර ඇග්‍රීමන්ට් සයින් කරනවා කොහේ හරි ජොබ් එකකට. එතකොට ඒ අතරතුර ඒගොල්ලන්ට ළමයි හදන්න බෑ. ඒ ඇග්‍රීමන්ට් එකේ කාලය ඉවර වෙනලා ලංකාවට එන්න ඕනේ හදාගන්න. මොකද එතන ඒගොල්ලන්ට ඒ පහසුකම් නැති නිසා ඒ රටවල් වල. එතකොට ඒගොල්ලෝ හිතනවා මම ලංකාවට ඇවිල්ලා තමයි ආපහු මේ බබෙක් හදන්නේ කියන එක. ඒ වගේ වෙලාවකදී එයාගේ වයස යනවා. ඒ වයස යන එක අපිට වයස යන එක නවත්තන්න බෑ. හැබැයි ඔයාගේ ඇඟේ තියෙන හොඳම ඩිම්බ හොඳ කාලේ තියෙන ඩිම්බ ඒව අරගෙන අපිට ෆ්‍රීස් කරන්න පුළුවන්. ඒකට තමයි එම්බ්‍රියොලොජි ලැබ් එක තියෙන්නේ. ඒක කියන්නේ ඇත්තටම අපි කියන්නේ ඇත්තටම ඒකට කියන්නේ බැංක් එක කියලා. අපි ස්පර්ම් බැංක් කියලා. ඒක මේ අද ඊයේ තිබුණු දෙයක් නෙමෙයි. හැබැයි ලංකාවට ඒක අර නිකන් අමුතුම අලුතෙන් පටන් ගත්ත දෙයක් වෙලා තියෙනවා. ස්පර්ම් බැංක් එක වගේම එක් බැංක්. ඒ වගේම ඒ ಜಾති දෙකෙන්ම බැංක් මේ කියන්නේ තැන්පත් කරලා යන්න පුළුවන්. ඒවා අවුරුදු ගණන් වලට ඒකේ කිමිකල් එකත් එක්ක ඒ දාන අවශ්‍ය ද්‍රව්‍යත් එක්ක ඒක සංරක්ෂිතව හරීම ඒ කියන්නේ අර නැවතත් මම ඒක කියන්න ඕනේ එක එක්කෙනාගේ අනන්‍යතාවය රැකෙන විදිහට සුරක්ෂිතතාවය ඒ වගේම කිසි රහස්‍යභාවය ඒ ඔක්කොම රැකෙන විදිහට අපිට ඒ එක් ෆ්‍රීසිං එක කරන්න පුළුවන්. ඒ වගේම දැන් මේ ටිකේ තියෙන ලොකුම මේව එකක් තමයි හස්බන්ඩ් රට යනවා. ඒකෙදි කොහොම කරත් අපි සාම්පල් 4ක් ෆ්‍රීස් කරනවා. කොහොම කරත්. ඒක IUI එකට ගන්නත් පුළුවන්, IVF එකකට යන්නත් පුළුවන්. ඒ මොන තාක්ෂණය ගත්තත් ওই දෙකම අපිට කරන්න පුළුවන්. නවලෝක නීගමුව නවලෝක රෝහලේ IVF සෙන්ටර් එකේ ෆර්ටිලිටි සෙන්ටර් එකේ ඔය ඔක්කොම පහසුකම් අපේ තියෙනවා. හොඳයි වෛද්‍යතුමනි එතකොට මේ එග් ෆ්‍රීසිං කියන තාක්ෂණික ක්‍රමවේදය ලංකාවේ කොයි වගේ කොස්ට් එකක් යනවද? ඒ වගේ මේකේ තියෙන සාර්ථකත්වය කොයි ආකාරයෙන්ද? ඔව්. එග් ෆ්‍රීසිං කියන එකේ මිල ගණන් ගැන කතා කරොත් අපිට ඒක එක ගැහණු කෙනාගේ තියෙන එග්ස් ප්‍රමාණය වෙනස්. ඒ ප්‍රමාණය අනුව තමයි අපි ඒව තැන්පත් කිරීම, ස්ටෝර් කිරීම කරන්නේ. ඒ එකම එකක අපි වයල්ස් කියලා කියන්නේ ඒක තැන්පත් කරනවා 4ක් හෝ 5ක් හෝ ඒ ගන්න ප්‍රමාණය අනුව වයල්ස් ප්‍රමාණය අනුව අපි ඒක තැන්පත් කිරීමක් කරනවා. ඒකකට හරිම සුළු ප්‍රමාණයක් රුපියල් 7000ක වගේ ප්‍රමාණයක් තමයි ගන්නෙ. අපි ඒක සාමාන්‍යයෙන් මාස 6ක් අවුරුද්දක්. එහෙමත් නැත්නම් ඔය අධිකටම අවුරුදු 5ක කාලයකට වගේ යනවනම් අවුරුදු 5කට උනත් අපිට තැන්පත් කරන්න ඒ මුදල ගෙවලා කරලා තියලා යන්න පුළුවන්. ඒකට කිසිම ගැටලුවක් නැහැ. එතකොට වෛද්‍යතුමිය මේ එග් ෆ්‍රීසිං නැත්නම් මේ ඩිම්බ සංරක්ෂණය කිරීම සඳහා මෙහෙම කියලා වයසක් තියනවද? නිකන් නිශ්චිත වයසක් තියනවද? කොයි වගේ වයසක් සුදුසුකම් සම්පූර්ණ කරන්න ඕනේද? සමහරට මේ බලන් ඉන්නේ අවුරුදු 35 40 අතර කෙනෙකු වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ කාන්තාවක් නම් ඇයටත් තියෙනවා වෙන්න පුළුවන් මේ පිළිබඳව දැනගන්න උනන්දුවක්. නිශ්චිත වයසක් තියනවද? මෙහෙමයි. 35 40 කියන්නේ නම් ඕල්රෙඩි බබෙක් හදන කාලේ. ඒ වයස ඇවිල්ලා යාගේ. එතකොට අර වගේ මොන හරි ලොකු අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක සංරක්ෂණය කරලා යන්න පුළුවන්. හැබැයි කාන්තාවකගේ වුණත් පුරුෂයෙකුගේ වුණත් එග් ෆ්‍රීසිං හරි ස්පර්ම් ෆ්‍රීසිං හරි ඒකට අනිවාර්යයෙන්ම අවුරුදු 30ක කෙනෙක් නම් ඒ කියන්නේ ඒගොල්ලෝ පිට රටක ගිහිල්ලා එනවා කියන තව අවුරුදු 5ක්වත් ඉන්න වෙනවා. එතකොට අවුරුදු 40ක්. ඒක නිසා ඒ වගේ කියන්නේ අතරම බබෙක් හදන කාල ඔල්රෙඩි ඒ කාලේ ඇවිල්ලි ඉවරයි. ඒක නිසා හොඳම දේ තමයි විශේෂඥ වෛද්‍යවරුගෙන් උපදෙස් අනුව අවුරුදු 30 පහු වුණාම තමුන්ගේ ඒ ස්පර්ම් ෆ්‍රීසිං එහෙම නැත්නම් එග්ස් ෆ්‍රීසිං ගැන දෙපාරක් ඔයගොල්ලෝ හිතන්න. දෙපාරක් තුන් පාරක් නෙමෙයි කන්සල්ටන්ට්ගෙන් අහලා ඒකට හරි උපදෙසක් ගන්න කියන එක මම කියන්න කැමතියි. අනෝම වෛද්‍යතුමිය සඳහන් කරද්දී තමයි මමත් ඇත්තට මේ ගැන දැනගත්තේ මේ එග් ෆ්‍රීසිං වලට අමතරව පිරිමි පාර්ශ්වයටත් ස්පර්ම් ෆ්‍රීසිං කියන ක්‍රමවේදය තියෙනවා කියලා. මම හිතන්නේ මේ වෙලාවේ
ආදරණීය තාත්තෙක් වෙන්න බලාගෙන ඉන්න පිරිමි පාර්ශ්වය කෙනෙක් කැමති ඇති ඒ කාරණාව කොහොමද වෙන්නේ කියලා. ඔවුන්ගේ ෆ්‍රීසින් කටයුත්ත කොහොමද වෙන්නේ කියන එක. ඔව්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ එග් ෆ්‍රීසින් වගේම ස්පර්ම් ෆ්‍රීසිනුත් අපේ ආයතනය කරනවා. ඒ කියන්නේ මෙහෙමයි. ඒක ෆර්ටිලිටි සෙන්ටර් එකක් IVF සෙන්ටර් එකක් නම් ඒ පහසුකම අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒකට හේතුව තමයි මම ඒකයි කිව්වේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්, දෙන්න එක්කෙනෙක් පිටරට යනවා. උදාහරණයක් විදිහට ස්වාමි පුරුෂයා රැකියාවක් සඳහා මෙරටින් බැහැරව යනවා. එතකොට අපි කොහොමත් අපේ දැනටත් තියෙන ඒක මේ ගොඩක් ප්‍රචලිත ක්‍රමයක් ඇත්තම කතාව. ස්වාමි පුරුෂයාගේ සාම්පල්ස්, ඒ කියන්නේ ශුක්‍රාණු සාම්පල් අපි 3ක් නැත්නම් 4ක් සමහරවිට 5ක් වෙන්නත් පුළුවන්. ඒක අරගෙන එක ගන්න විදිහක් තියෙනවා. අපි දවස් 3ක් 5ක් අතර ඇබ්සන්ට් ඉන්න ඕනේ. ඒ දේවල් ඔක්කොම මම ඒකයි කිව්වේ කලින් කන්සල්ටන්ට් හම්බ වුණාම ඒගොල්ලෝ ඒක ගැන දැනුවත් කරනවා. දවස් කීයෙන් කීයටද අපිට සාම්පල් දෙන්න පුළුවන්, කලෙක්ට් කරන්න පුළුවන් වෙලාව උදේ 12 දවල් 12ට කලින් අපි අනිවාර්යයෙන්ම සාම්පල් කලෙක්ට් කරන්න ඕනේ. ඒ දේවල් ගොඩක් දේවල් තියෙනවා. ඒ හැම දෙයක්ම දැනගන්න ඇත්තටම විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහාය ඔබට අවශ්‍ය වෙනවා. ස්පර්ම් ෆ්‍රීසින් එක ඇත්තටම ජනප්‍රියයි, ඇත්තටම සාර්ථකයි. ඒක ගැන කිසිම බිය විතු කරන්නක් නැහැ. වෛද්‍යතුනි, එතකොට දැන් අපි කතා කරා එග් ෆ්‍රීසින්, ස්පර්ම් ෆ්‍රීසින් වගේ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව. ඉතින් දැන් මේ වෙනකොට නවීන තාක්ෂණයත් එක්ක නොකරන්න බැරි දෙයක් නැති තරම් නේද? සමහර විට කනස්සල්ලෙන් පසුවන ඔබේ තියෙන ගැටලු වලට නියමිත වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම උපදෙස් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් මම කැමතියි දැනගන්න, මම හිතන්නේ අපි බලන් ඉන්නට තියෙන ගැටලුවක් වෙන්න පුළුවන්, මේ ක්‍රම දෙක හැරෙන්නට තවත් මොන වගේ උසස් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේදයන් තියෙනවද? ඔව්, මේක ඇත්තටම ප්‍රතිකාරයක එක කොටසක් විතරයි. දැන් අපි එග් ෆ්‍රීසින් කියන්නේ ඒක ප්‍රතිකාරයේ කොටසක්. ස්පර්ම් ෆ්‍රීසින් කියන්නේ ප්‍රතිකාරයේ කොටසක්. ඒක ප්‍රතිකාරයක්ම නෙමෙයි. එතකොට ප්‍රතිකාර ක්‍රම කිව්වොත් එහෙම IVF, IUI. ඒ ක්‍රම දෙකටම ඔය එග් ෆ්‍රීසින්, ස්පර්ම් ෆ්‍රීසින් දායක වෙනවා. අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එතකොට ඒත් එක්කම IVF කිව්වහම ඒකෙත් තියෙනවා කැටගරයිස් 3-4ක්ම. ඒකයි මම කිව්වේ විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වුණාම ඔබට තියෙන ගැටලුව අනුව ඒක වෙනස් වෙනවා. ඒ වෙනස් වීම අනුව අපිට පුළුවන් ඔබට මොන ක්‍රමයකටද යන්නේ කියන එක, මොන ප්‍රතිකාරයේද ඔබට ඉතාමත් සුදුසු ක්‍රමය මොකක්ද කියලා වෛද්‍යවරු ඔබට කියලා දෙනවා. ඒත් එක්කම තමයි ඔබ නැවත අහපු ප්‍රශ්නයක් තමයි ඒ දෙකෙන් ගන්න එක වෙනත් ක්‍රමවේදයන් මොනවද වෙන කියන්නේ? ක්‍රමවේදයන්. ඒකට අමතරව වෙනත් ක්‍රමවේදයන් කියන්නේ ඒ වගේ තමයි මම කිව්වා IVF, IUI, ඒ දේවල් තමයි අපිට කරන්න පුළුවන් තියෙන ක්‍රමවේද විදිහට තියෙන්නේ. හොඳයි, අද දවසේදීත් අපි මේ වීඩියෝ එකෙන් ගොඩක් විස්තර කතා කරා වෛද්‍යතුමියත් එක්ක. ඉතින් අවසාන වශයෙන් මම කැමතියි ඔබතුමියගෙන් දැනගන්න අපේ මේ බලාගෙන ප්‍රේක්ෂකයින්ට තවත් විශේෂ කරුණු මොන හරි තියනවද අවසාන වශයෙන් මතක් කරන්න ඕන අවධානය යොමු කළ යුතු විශේෂ කරුණු? ඔව්, විශේෂයෙන්ම නම්බර් 1 කරුණ විදිහට මට හඳුන්වන්න පුළුවන් ඔබගේ වයස ගැන සැලකිලිමත් වෙන්න. ඔබ දරුවෙකු පිළිසිඳ ගැනීමට ආශාවෙන් සිටිනවා නම් ඔබ දෙපළගේම වයස ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඊළඟට ඔබට ඒ වයස ගැන සැලකිලිමත් වෙන්න ඔබගේ කාර්යබහුලත්වයත් එක්ක අර අපි කලින් කතා කරා වගේ වෙන රටකට යන්න වෙනවා. ඒ වගේ දේවල් නම් ඒවට වෙනමම මෙතඩ්ස් තියෙනවා. ඒ දේවල් අනුගමනය කරන්න. ඒ ඔක්කොටමත් වැඩිය ඔබ විශේෂයෙන්ම ඔබ විශ්වාසදායීකව ඔබ තෝරා ගන්න තැන සහ ඔබගේ විශේෂඥ වෛද්‍යවරයා ඔබට ගොඩාක් වැදගත් වෙනවා. ඒක නිසාම තමයි මම නැවතත් මතක් කරන්නේ මීගමුව නවරෝග රෝහලේ ඒ විශේෂඥ වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩලය, ඒ වගේම මම කලින් සඳහන් කරා වගේ ඇන්ඩ්‍රොලොජි ලැබ් එක, එම්බ්‍රියොලොජි ලැබ් එක, ඒකේ අති නවීන පහසුකම් සහිතව ඒ හැම අංග උපාංගයන්ගින්ම ඒක සමන්විතයි. ඒ වගේ තැනක් ඔබ තෝරා ගන්න අත්‍යවශ්‍යයි. එහෙම නොවුනොත් ඔබගේ මුදල්
කාලය ඒ හැමදේම ශ්‍රමය ඒ හැමදේම ඔබට නැති වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒක ගැන සැලකිලිමත් වෙන්න. අද වීඩියෝ එකනොත් ඔන්න අපි අද දවසේදී කතා බහ කළේ ඔබට වටිනා කියන මාතෘකාවක් සම්බන්ධයෙන්. ඉතින් දරුඵල සිහින සැබෑ කර ගැනීම සඳහා ඔබට තියෙනා වූ ගැටලු නැත්නම් ඔබ හිතනවා නම් ඔබට වරදකාරී හැඟීමක් දැනෙනවා නම් එන්න අපිට කියන්න WhatsApp පණිවිඩයක් මගින් හරි නැත්නම් Messenger පණිවිඩයක් මගින් හරි ඔබට පුළුවන් අපිට ඒ ගැටලුව ඉදිරිපත් කරන්න. අපි සූදානම් ඔබේ ගැටලුවට සහනයක් ලබා දෙන්න. ඉතින් මේ කොහොමද කියන කාරණාව මම මතක් කරන්නම්. WhatsApp මගින් නම් ඔබ අපත් සමග සම්බන්ධ වෙන්නේ 077යි 759යි 60යි 02 හරහා ඔබට පුළුවන් අපිට WhatsApp මගින් ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි අද දවසේදීත් සුපුරුදු විදිහට මාත් එක්ක මේ කතා බහට එකතු වුණා. මේ ගමුව නවලෝක රෝහලේ සාපල්‍යතා හා IVF ඒකක භාර ප්‍රධානී වෛද්‍ය අනෝමා ලියනගේ වෛද්‍යතුමිය ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි මාත් සමගින් අද කතා බහටත් එකතු වුණාට. ඉතින් තවත් විශේෂ පණිවිඩයක් කියන්න ඕනේ. ඉතින් මෙතුමියව සම්බන්ධ කරගන්න පුළුවන්ද කියන ගැටලුවත් ඔබට තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. ඔබ මේ ගමුව නවලෝක රෝහලට පැමිණියොත් ඔබේ බිරිඳ හෝ නැත්නම් සැමියා සමගින් ඇවිදින් ඔබට තියෙන සියලුම ගැටලු වලට සජීවීව සම්බන්ධ වෙලා ඔබට ඒ ගැටලු निराකරණය කර ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දෙන අය සූදානම්ින් ඉන්නවා. ඉතින් එසේනම් අද දවසේදී අපි සූදානම් වෙන්නේ මේ වීඩියෝ වෙනුත් සමුගන්න. ඉතින් තවත් මේ වගේ දැනුම බෙදෙන වටිනා කියන වීඩියෝකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබගේ කිරිසිහින සැබෑ වේවා කියන බලාපොරොත්තුවත් ඇතුළු තමයි අපි සමුගන්නේ. ඔබට සුබ දවසක්.